2x ධන 1 කුඩා හෝ සමානයි 5 සමානතාව සපුරාලන ධන ලිඛිත සියල්ලම ලියා දක්වන්න. ඒක 2x ධන 1 කුඩා හෝ සමානයි 5යි කියලා ලියලා මේ ධන 1 ඍණ එකක් විදිහට 5 තියෙන පැත්තට ගෙනිච්චම 2x කුඩා හෝ විශාලයි 4 කියලා එනවා. දෙපැත්තම දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට x කුඩා හෝ සමානයි 2 කියලා එනවා. ඒ කියන්නේ x 2ට වඩා අඩු හෝ සමානයි. අපෙන් අහලා තියෙන්නේ එක සපුරාලන සියලුම ධන නිකිල. ඒ කියන්නේ 2 හෝ 2ට වඩා අඩු ධන නිකිල. ඒ කියන්නේ 2 හෝ 1. එක්තරා වැඩක් නිම කිරීමට මිනිසුන් 10 දෙනෙකුට දින 8ක් අවශ්‍ය වේ යයි ඇස්තමේන්තු කර ඇත. දින 5කින් එම වැඩ නිම කිරීමට කොපමණ මිනිසුන් ගණනක් යොදාගත යුතුද? දැන් මුලින්ම වැඩ ප්‍රමාණය හොයා ගන්න ඕනේ. වැඩ ප්‍රමාණය 10 ගුණ කිරීමට 80යි. ඊට පස්සේ අපෙන් අහන්නේ දින 5කින් නිම කිරීමට කොච්චර මිනිසුන් ප්‍රමාණයක් ඕනද කියලා. මිනිසුන් ගණන සමානයි වැඩ ප්‍රමාණය බෙදීම දින දීලා තියෙන දින ගාන. එතකොට 80 බෙදීම 5. එතකොට මිනිසුන් 16 දෙනෙක් අවශ්‍යයි. රූපයේ ABC සරල රේඛාවකි දී ඇති තොරතුරු අනුව DAB කෝණයෙහි විශාලත්වය සොයන්න. දීලා තියෙන්නේ ABC කියන්නේ සරල රේඛාවක්ලු. තව දත්ත දීලා තියෙනවා AD සමානයි BD සමානයි BC කියලා. දැන් මේ BDC ත්‍රිකෝණයට අනුව BD සමානයි BC එක සමද්විපාත ත්‍රිකෝණයක් නිසා BCD කෝණය සමානයි BDC කෝණය. ඒ කියන්නේ BDC කියන එකත් අංශක 30ක් වෙනවා. එතකොට ඒ සම්පූර්ණ ත්‍රිකෝණයේ කෝණවල එකතුව 180ට සමාන කරාට පස්සේ DBC කියන එක අංශක 180 ඍණ 60ක් කියලා අරගෙන 120යි කියලා හොයාගන්න පුළුවන්. ඒක 120යි නම් DBA කියන්නේ අංශක 60යි. එතකොට ADB ත්‍රිකෝණයෙන් එක් සමද්විපාද නිසා DBA සමානයි DAB කෝණය. එතකොට DAB කියන්නේ අංශක 60. රූපයෙහි දැක්වෙන වෘත්තය මත ABC සහ D ලක්ෂ පිහිටා ඇත. ABC කෝණය සමානයි අංශක 100ද CAB කෝණය සමානයි අංශක 30ද වේ. x අගය සොයන්න තියෙනවා. ABC ත්‍රිකෝණයෙන් අපිට හොයාගන්න පුළුවන් ACB කෝණය. එක කෝණයක් විතරෙන් දන්නේ නැත්නම් එතකොට අනිත් කෝණ දෙක එකතුව 130යි. එතකොට අර කෝණය එනවා අපිට 50යි කියලා. එතකොට හොයාගන්න පුළුවන් ACB කෝණය සමානයි ADB කෝණය නිසා x සමානයි අංශක 50යි කියලා. පහත සඳහන් ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න. 3x ගේ 2xy ගේ 4y වර්ගවල. ඒ තුනෙන් තමයි කුඩාම පොදු ගුණාකාරය හොයන්න දෙන්නේ. මුලින්ම ඉලක්කම් වල කුඩාම පොදු ගුණාකාරය හොයා ගන්න ඕනේ. 3 4 2 ඉලක්කම් වල එතකොට ඒකේ හෙව්වම කුඩාම පොදු ගුණාකාරය විදිහට එන්නේ 2 වරක් 2 4යි 4 වරක් 3 12යි. ඊට පස්සේ x ගේ xy ගේ y වර්ගවල කුඩාම පොදු ගුණාකාරය හොයාගන්න ඕනේ. ඒක හොයන්න නම් මේ පදවල වැඩිම බලයක් තියෙන පදේ ලියා ගන්න ඕනේ. x ගේ නම් x තියෙන්නේ, y ගේ නම් y වර්ග තියෙනවා. ඒතර 12xy වර්ග. සුළු කරන්න 6යි x ගේ 4 y ගේ 2 දෙවෙනි බලය බෙදීම 3යි x වර්ග y. එතකොට මේක බෙදීමක් විදිහට ලියා ගන්න ඕනේ. 6යි x ගේ 4 y වර්ග බෙදීම 3යි x වර්ග y. මේ 3ට 1යි 6ට 2යි x වර්ගෙට උතන 4ෙන් 2ක් අයින් වෙනවා. y ට y වර්ග කැපෙනවා. එතකොට ඉතුරු වෙනවා 2යි x වර්ග y. ආයතනයකට සේවකයින් පැමිණෙන ආකාර 3 මෙම වට ප්‍රස්ථාරයෙන් දැක්වේ.
දුම්රියෙන් ආයතනයට පැමිණෙන සේවක සංඛ්‍යාව බසයෙන් පැමිණෙන සේවක සංඛ්‍යාව මෙන් කී ගුණයක්ද? දීලා තියෙන්නේ මෝටර රථයෙන් පැමිණෙන සංඛ්‍යාව දක්වන්නේ අංශක 90ක කෝණකින්. බසයෙන් පැමිණෙන සංඛ්‍යාව අංශක 45ක කෝණකින්. අපිට මේ එතකොට දුම්රියෙන් පැමිණෙන සංඛ්‍යාව දන්නේ නැති නිසා එතනට x කියලා ලකුරක් දාගෙන ඒක හොයාගන්න පුළුවන්. ඒක හොයන්න මේ ලක්ෂයක වටා කෝණවල එකතුව අංශක 360ට සමාන කරලා x ධන 90 ධන 45 සමාන 360යි. x ධන අංශක 135 සමානයි 360යි. එතකොට x වලට එනවා අංශක 225යි කියලා. අපෙන් අහන්නේ දුම්රියෙන් ආයතනයට පැමිණෙන සේවක සංඛ්‍යාව බසයෙන් පැමිණෙන සේවක සංඛ්‍යාවෙන් කී ගුණයක්ද කියලා. ඒ කියන්නේ 225න් 45 කියන්නේ කී ගුණයක්ද කියලා තමයි අහන්නේ. 225න් 45 කියන්නේ 1ට 5යි. ඒ කියන්නේ 5 ගුණයකින්. සුළු කරන්න 3xy බෙදීම 2 බෙදීම 9y බෙදීම 4. මේක අපිට සුළු කරන්න නම් ගුණ කිරීමක් කරගන්න ඕනේ. එතකොට පස්සෙන් තියෙන පසුපදය උඩයට මාරු වෙලා ලියන්න ඕනේ. 3xy බෙදීම 2 ගුණ කිරීම 4 බෙදීම 9y. y ට y කැපෙනවා 3ට 1යි 9ට 3යි 2ට 1යි 4ට 2යි. එතකොට ඉතුරු වෙනවා 2x බෙදීම 3 කියලා උත්තර. දී ඇති වෘතයේ කේන්ද්‍රය O වේ. DOC සරල රේඛාව මගින් AB ජාය ඡේදනය වේ. CDB කෝණයෙහි විශාලත්වය සොයන්න. එතකොට මේ DOC කියන්නේ සරල රේඛාවක් කියලා දීලා තිනවා. AC සමානයි CB කියලා දීලා තිනවා. එතකොට එතන කෝණ දෙක අංශක 90යි. එතකොට තව හොයාගන්න පුළුවන් මේ EABD කියන්නේ වෘත්ත චතුරස්‍රයක් නිසා මේ දීලා තියෙන අංශක 120 කෝණයයි DBA කියන කෝණයයි එකතුව 180ක් වෙන්න ඕනේ. කියන්නේ මේ සම්මුඛ කෝණවල එකතුව 180ක් වෙන්න ඕනේ. එතකොට අපිට හොයාගන්න පුළුවන් DBA කෝණය අංශක 60යි කියලා. තව දන්නවා අපි එතකොට BCD කියන්නේ අංශක 90යි. DBC කියන්නේ අංශක 60යි. එතකොට අපිට හොයාගන්න පුළුවන් ඒ ත්‍රිකෝණවල එකතුව 180ට සමාන කරලා CDB කෝණයේ අගය x ධන 90 ධන 60 සමාන 180යි. x ධන 150 ධන 150 සමාන 180යි. x සමාන අංශක 30යි කියලා උත්තරේ එන්නේ.